ඔයාලා කවුරුත් නොදන්න තැන් කීපයකටම අද මම එක් කරගෙන යනවා. ඉතින් ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔය විදිහට අපිට යන්න තියෙනවා තැන් කීපයක්ම බලන්න. එහෙනම් මෙන්න මේ channel එකට like එකක් subscribe එකක් දාගෙන එන්න පොඩ්ඩක් අපි වෙනද ගියපු නැති තැන් කීපයකටම යමු බලන්න. වගේම මැලේසියාවේ ඉන්න බලාපොරොත්තු වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද අද මම පෙන්වන්නේ මේ මැලේසියාවට ආවත් බටු කේව්ස් බලන්න ගියත් කවුරුත් නොයන්න තැන් කීපයක් තියෙනවා. අන්න ඒ තැන් ටික පෙන්වන්නයි හදන්නේ. මොකද හැමෝම ගිහිල්ලා මේ පිළිමයට වැඳලා මේ ඇතුලේ කෝවිලට ගිහිල්ලා ඒ කරන කටයුතු ටික එතනදී කරලා එනවා ඇරෙන්න කවුරුත් අපි මේ ගියපු ඒ බලන්න ගියපු හැමතැනටම යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ ඔයාලට මම අද එක් කරගෙන යනවා ඔයාලා විශේෂ තැනකට. ඇත්තටම මේ ගායනා කරන ගීතයක් හෝ වාදනය කරන ගීතයක් අපිට channel එකක කිසිම වෙලාවක play කරන්න අයිතියක් නැහැ. එතන ලොකු ගැටලුවක් එනවා. ඒ නිසා ශබ්දේ ඉවත් කළා. මෙන්න මෙතන ඔය අපේ ඉස්සරහා ඉන්නේ දකුණු පැත්තේ ඉන්නේ ගැහැණු ළමයි, ඒ වගේම වම් පැත්තේ ඉන්නේ පිරිමි ළමයි. ඉතින් මේගොල්ලෝ ලස්සන ඕම් ශිව ඕම් කියන ගීතය වාදනය කරනවා මේ වෙලාවේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට මොනවත් සද්දයක් දාන්න තහනම්. ඒ කියන්නේ මේ එතනත් channel එකට හානියක් වෙන නිසා, පොඩිවත් හානියක් කරගන්න බැරි නිසා මම මේ ගීතය වාදනය වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔයාලට බලන්න විතරක් පුළුවන්. ඉතින් ඊටාම අලංකාර විදිහට වාදනය කරනවා. ඇත්තටම දවසක් වුණත් අහගෙන ඉන්න පුළුවන් තරමට ඒක පුදුමාකාර සුන්දර වාදනයක්. කනට පුදුම මිහිරියාවක් තියෙන වාදනයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මට ප්ලේ කරන්න අයිතියක් නැහැ. මේකේ අයිතිය තියෙන්නේ ගීතයේ අද රචනය සහ ඒ අයට පමණයි. ඉතින් අන්න ඔකයි තියෙන ප්‍රශ්නේ. සලසුම් කළ පරිදි අපි ඔන්න ඔය විදිහට ඉස්සරහට යන් පොකුණු මැදින් තියෙන පාරේ පොඩ්ඩක් බලන්න වටපිටාව වෛවර්ණවත් බව වගේම කන්ද මේ විදිහට ඉස්සරහට යනකොට අපිට මුණ ගැහෙනවා විදේශිකයෝ කීප දෙනෙක්. ඔය මුණ ගැහෙන්නේ ඒ අයම තමයි. ඔතනදී අපිට දෙනවා පරවියන්ට සහ මාළුවන්ට කෑම දාන්න කෑම පාර්සල් එක. ඒගොල්ලෝ දාලා ඊටු ටික අපිට දුන්න මෙන්න මේ ටික දාන්න ඕනලා කියලා. ඉතින් ඒකට thank you කියාගෙන අපි යන් ඉස්සරහට. ජල මලක් තියෙනවා මේ විදිහට මේ එක එක පැති වලට ඔය පොකුණ මැදින් පාට දෙන්න පුළුවන්. ඔන්න කෑම දාමු අපි. මාළුන්ට කෑම දාන්න පුළුවන්. වහලේ උඩ පරවිය ඉන්න පරවියන්ට දාන්න පුළුවන්. ඒගොල්ලොත් කනවා මාළු කෑම. ඔය විදිහට එන ඕනම කෙනෙකුට කෑම පාර්සල් ගන්න පුළුවන්. අන්න ලස්සන දියැලක් පේනවා ඇති ඔයාලට දකුණු පැත්තෙන් ඉදිරියෙන්. ඉතින් අපිට කෑම පාර්සල් ගන්න පුළුවන් ඒගොල්ලන් පරවියන්ට සහ මාළුන්ට කෑම දාන්න පාර්සල් අපිට ගන්න පුළුවන්. සාමාන්‍ය රින්ගින් 5ක් 10ක් වගේ වෙන්නේ. පොඩි පැකට් සහ ලොකු පැකට් එක එක සයිසස් වලින් තියෙනවා. ඉතින් අපිට කැමති පැකට් එකක් අරගෙන ඒගොල්ලන්ට කෑම දාන්න පුළුවන්. 2022 මම බටුකේව ආපු වෙලාවේ පරවියන්ට කෑම දුන්නා. ඇත්තටම මේගොල්ලෝ කිසිම බයක් නැහැ ළඟට එනවා. මෙම අතට මේ විදිහට දුන්නාම ඒගොල්ලෝ අතට ඇවිල්ලා වහලා කෑම කනවා. මගේ මේ channel එකේ මම හිතන්නේ 2023 දාපු වීඩියෝස් කීපයක් තියෙනවා බටුකේව වලට ඇවිල්ලා. ඒ වීඩියෝ වල ගොඩාක් ළඟට ඇවිල්ලා පරවියෝ මේම කෑම කන දර්ශන ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ පරණ වීඩියෝස් ටිකක් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලුවොත්.
ඉතින් ඔයාලා හැමෝම දැක්කා ලස්සන දියඇල්ලක් ඇතින් පේනවා කන්ද උඩ ඉඳලා ගලාගෙන එන ස්වභාවික දියඇල්ලක් කියලා මම විශ්වාස කරනවා. අස්වාභාවික වෙන්නත් පුළුවන් සමහර විට. හැබැයි කන්ද මුදුනේ ඉඳලා වතුර පාරක් එනවා. ඒක සාමාන්‍යයෙන් හැමදාම එන වතුර පාරක්. ඉතින් ඒකේ ප්‍රමාණය ගැන මම හරියට කියන්න දන්නේ නැහැ. නමුත් හැමදාම මේ වගේ දිය පාරක් ගලාගෙන එනවා. ඉතින් අපි මේ කෙමෙන් ලං වෙන්නේ මේ පොකුණ හරහා දාලා තියෙනවා පොඩි මේ පාලම. මෙන්න මේ පාලම දිගේ ගිහිල්ලා මෙතනින් එහා පැත්තේ තියෙනවා බලන්න විශේෂ සුන්දර දේවල්, ලස්සන දේවල් ටිකක් තියෙනවා මෙතනින් ඇතුලේ. ඉතින් මම ඒකයි කිව්වේ හැමෝම මේ ආවට හැමෝම මේවා බලන්න යන්නේ නැහැ. හැමෝම ඇවිල්ලා පොදුවේ හැමෝම යන තැන බලලා යනවා මිසක් මේ වටේම ඇවිදලා එන්න යන්නේ නැහැ. ඒකට යන්න chance එකකුත් නැහැ හැමෝටම. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් අපි තව පොඩ්ඩක් බලමු. මාළුන්ට කැම ටිකක් දාලා හින්සීරුවේ ඇතුළට යමු. ඉතින් ඔන්න ඔය ආකාරයට අපි හිමින් සැරේ යමු උඩට. මේ ඉස්සරහට තියෙන පඩිපෙලක්. මෙන්න මේ පඩිපෙල දිගේ උඩට ගිහිල්ලා පඩිපෙළවල් 10ක් විතර වගේ තියෙනවා. මෙන්න මේ 10 උඩට නැගලා එතනින් ඇතුළට යමු. හීනි පොදක් යනවා මේ වෙලාවේ. පුංචි වැහි පොදක් යනවා. ඉතින් හැකි ඉක්මනින් ෆෝන් එකත් ඒ වගේම අදාළ ගියර් සෙට් එකත් පරිස්සම් කරගෙන අපි යමු ඇතුළට පොඩ්ඩක් බලන්න. මෙතනින් අපි යන්න ඕන දකුණු අත පැත්තට. ඔන්න අපි ආවා එහෙනම් ඊළඟ අදාළ තැනට. අපිට බලන්න ඕන තැනට තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇත්තු දෙන්නෙක්ගේ රූප දෙකක් අඹලා තියෙනවා. ඒ කියන්නේ මේක දොරටුව. දෙපැත්තෙම යන්න පුළුවන්. ඔවා හැමදේම ඉතාම පිළිවෙලට හදලා තියෙනවා. සුදු යකඩ බට එහෙම ගහලා දෙපැත්තෙන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා ඇවිදගෙන යන්න ඕන. පොඩ්ඩක් පල්ලමේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ලෙස්සයිද කියලා බය බෑ. මොකද නිතරම සීතල ගතිය මේ පොළවේ ඇරෙන්නේ නැහැ. ටයිල් එකේ වුණත් නිතරම සීතල ගතිය ඇරෙන්නේ නැහැ. මොකද කන්ද මුදුනේ ඉඳලා එන දිය සීරාව තියෙනවා. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මූර්ති කැටයම් කිහිපයක්. ඒ කියන්නේ බිත්තියට මල්ලලා නිර්මාණය කරපු මේ ඉතිහාසයේ ඉන්දියාවේ සිද්ධි ගොඩක් තමයි මේ තියෙන්නේ. මෙතන බුදුහාමුදුරුවෝ සම්බන්ධ කතා තියෙනවා. ඒ වගේම කවුද ඉතිහාසයේ අපි දන්න දේව කතා. මෙන්න මේ දේව කතා ටික තමයි මෙතන මූර්ති විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ බිත්තියට මල්ලා මේ කැටයන් ටික කරලා තියෙන්නේ. ඔන්න ඔය අපි දන්න රජ කාලේ කතා. ඉතින් ඔන්න බලන්න උඩ වගේම දෙපැත්ත. ඇත්තටම මේ පිළිම අඹන අය මූර්ති ශිල්පියෝ ඊටාම ලස්සනට ඒ දේවල් ටික කරලා තියෙනවා. මේවා ඉතින් හැමෝටම බලන්න ආස්තාවක් ලැබෙන්නේ නැහැ. මොකද හැමෝම දන්නේ නැහැ මේ වගේ දේවල්. මුරුගන් ටෙම්පල් එකේ අපි ඇතුල් වෙනකොට වම් පැත්තේ මේ වගේ දේවල් තියෙනවා කියලා හැමෝම දන්නේ නැහැ. මට හිතෙනවා මෙතන මේ ඉන්නේ ජෛන මහාවීර වගේ අදහසක් මට එනවා. නමුත් ඇත්තටම ඒ වගේ නංගම් කියෙන්නේ නැහැ. මේ අදාළ මූර්ති ටික අපි බලාගෙන ඇතුළට ගියා. මේ අතරතුරේ මේ පේන්ට් කරන දර්ශන වලට අදාළ දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ සැට්ලින් එහෙම තියෙනවා. පේන්ට් කරන්න භාවිතා කරපු ඒවා එක්කෝ අලුත් වැඩියා කටයුතු මේ වගේ දේවල්. මේ ඉන්නේ කවුද මේ ඉන්නේ? ඔයාලා දන්නවද මේ ඉන්නේ කවුද කියලා? ඉන්දියාවේ ගාන්ධිතුමා. ඒ දර්ශනයක් තමයි මේ ඔයාලා දැක්කේ. බල්ලෙක් ඉන්නවා. ඉතින් බල්ලා සම්බන්ධ කෙනා කවුද කියලා ඇත්තටම මට ලොකු අදහසක් නැහැ. හැමෝම බලාගෙන යන්න මේ තියෙන දර්ශන ටික. ඔයාලට එතන ගිහිලා බලුවා වගේ බලන්න ඕන නම් මම ගිය සැරේ වීඩියෝ එකේ කිව්වා වගේ ඔයාලා කනෙක්ට් කරගන්න මේ ඩිවයිස් එක ඔයාලගේ TV එකට. දැන් ගොඩක් ඒ වගේ සපෝට් කරනවා. HDMI කේබල් එක හරහා ගොඩාක් දේවල් දෙන්න පුළුවනි. ඉතින් කනෙක්ට් කරගන්න ඔයාලගේ TV එකට හෝ ලොකු ඩිස්ප්ලේ එකකට මේ දර්ශන ටික
ඉතාම ලස්සනට බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන ස්වභාවික ගලේ. ඉතින් කියන්න කනගාටුයි මෙතනින් ඉදිරියට කැමරාව ගෙන යාම තහනම් බව කියනවා. මෙතනින් ඉදිරියට මේ ටික ඔයාලට පෙන්වන්න ලැබෙන්නේ නැහැ මට. කැමරාව මෙතනින් එහාට මෙන්න මෙතනින් එහාට තහනම්. මේ ඉන්නේ ලොකු පිඹුරෙක්. ඒ රටේ පිඹුරෙක්. ඔයාලට පෙන්වන්න බැරි වුණු අපි විතරක් S2කින් විතරක් දැක්ක කැමරා කාචයට හසු කරගන්න බැරි වුණු දේවල් අතර මෙන්න මේ වගේ දේවල් තිබුණා. ගෙම්බි වර්ග ඒ කියන්නේ ගෙම්බෝ එහෙම නැත්නම් මැඩියෝ වර්ග කීපයක් හිටියා. මෙතන නෙමේ. සමා වෙන්න ඔයාලා නොදකපු කොටස් වල මම මේ කියන්නේ. මේ ටික බලන්න මම කියන දේ අහගෙන. ඉතින් පිඹුරු වර්ග ගොඩක් හිටියා. කටුස්සු වර්ග ඒ වගේම ඉබ්බෝ වර්ග කැස්බෑවෝ වගේ අය විවිධාකාර සත්තු ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ සත්තු බලපු සත්තු ප්‍රමාණය ඇත්තටම කිව්වොත් 30ක් 50ක් අතර වගේ ප්‍රමාණයක් අපි බැලුවා. ඒ ඇතුලේ. ඊට පස්සේ තමයි එළියට ආවේ. මේ තියෙන්නේ ඔයාලා නොදකපු දේවල්. මම යනකොට වීඩියෝ කරගෙන ගියා. යනකොට දකුණු අත පැත්ත එන එළියට එද්දි මම වම් අත පැත්තේ දර්ශන ටික වීඩියෝ කරගෙන එළියට ආවා. ඉතින් ඒ දේවල් ටික තමයි මේ තියෙන්නේ. ඔන්න දැන් අපි ඇතුල් වුණ තැනින්ම අර ඇත් රූප දෙක අතරින් ඇතුල් වුණ තැනින් එළියට ආවා. දැන් අපි යන්නේ තවත් විශේෂ දෙයක් බලන්න. ඒ තමයි ඔයාලටම බලා ගන්න පුළුවන්. ඔන්න බලාගෙන ඉන්න පොඩ්ඩක්. ඔන්න අපි යන්නේ විශේෂ මම හිතන්නේ ඒකට කියන්නේ මොකද විශේෂ පීඨිකාවට අපි මේ යන්නේ. මෙතන තියෙන්නේ නර්තනයක්. අපි නර්තනය බලමු. ඊළඟට අපිට යන්න තියෙනවා මෙතනනුත් ඇතුළට. ඒ කියන්නේ අපි දකුණු පැත්තට ඇතුළට ගියා. එළියට ආවා. ඇවිල්ලා නැවතත් දකුණු අත පැත්තට හැරිලා දැන් අපි යන්න හදන්නේ මේ ඇතුලේ තව තියෙනවා ලොකු දේවල් ටිකක් බලන්න. ඉතින් අපි ඒ ටිකත් බලාගෙන එළියට එමු එහෙනම්. ඔන්න එහෙනම් අපි ආවා තවත් චිත්‍රාගාරයක් වගේ තැනකට. ඔයාලා දකින්න ඇති රාම රාවණ ලක්ෂ්මන් ඒ වගේම හනුමාන් වගේ රූප ටිකක් අඹපු දේවල් ටිකක් තිබුණා. ඔයාලා දකින්න ඇති. ඒ වගේම මෙන්න මේ වම් පැත්තේ තියෙනවා මාළු ටැංකියක්. කෑම එහෙම දාන්න එපා කියලා තියෙනවා. මොකද සත්තුන්ට කෑම දාලා සමහර විට ඒගොල්ලන්ට ඒ කියන්නේ විශේෂයෙන් මාළුන්ට අනවශ්‍ය පරිදි කෑම දැම්මොත් ඒගොල්ලෝ මං හිතන්නේ අසනීප වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා කෑම දාන්න එපා කියන එක තමයි එතන ගහලා තිබ්බේ බෝඩ් එකේ. අපි මෙතනින් යමු නැවතත් දකුණු අත පැත්තට. මෙන්න මේ පාර දිගේ. එතකොට අපිට පේනවා තවත් මාළු ටැංකි ටිකක් තියෙනවා. මේ හැම මාළු ටැංකියකම මාළුවෝ සහ ඉබ්බෝ ඉන්නවා. ඉබ්බෝ සහ මාළුවෝ මේ හැම ටැංකියකම ඉන්නවා. අපි අර මුලින් දැකපු මේ පොඩි පොණ්ඩ එකෙත් ඉබ්බෝ ඉන්නවා ගොඩක්. මාළුත් ඉන්නවා. ඒ වගේම මෙතනත් ලොකු ඉබ්බෝ සහ මාළුවෝ ඉන්නවා. අපිට මේ ටිකත් බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න නැවතත් පඩිපෙලක් සෙට් වෙලා තියෙනවා පහලට බහින්න. බලා ගන්න මෙතන පොඩියට පඩිපෙල බහැලා පහලට ගියපුවාම මේක සම්පූර්ණයෙන්ම විශාල චිත්‍රාගාරයක් වගේ තමයි. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්ද අපි මේ ඉන්නේ සම්පූර්ණයෙන්ම ලෙන ඇතුලේ. ඒ කියන්නේ සම්පූර්ණම ගල් ගුහාවක් ඇතුලේ තමයි අපි හැමෝම මේ ඉන්නේ. ඉතින් මේ ගල් ගුහාවේ විශාලත්වය මං හිතන්නේ ඔයාලට මේ වෙනකොට හිතා ගන්න පුළුවන් මොන තරම් විශාල ගල් ගුහාවක්ද කියලා.
ඇතුලේ සම්පූර්ණයෙන්ම අඳුරුයි. ඉතින් අඳුර නිසා වයි වර්ණ ලයිට් දාලා වර්ණවත් කරලා තමයි තියෙන්නේ. අදාළ පිළිම වලට ෆෝකස් කරලා වගේම යන්නේ නායකගේ පහසුව තකා හැම වර්ණකින්ම ආලෝකමත් කරලා තියෙනවා. ඇත්තටම මේ Hindu සංස්කෘතිය ඇතුලේ ඒ වගේම දැන් දෙමළ Hindu අයගෙත් දෙමළ අය ඇතුලේ මේ වයි වර්ණ කියන එක ඇඳුමේ සිට නිවසේ සිට ඇඳුමේ සිට පාවිච්චි කරන හැම දෙයකම වයි වර්ණ කියන එක තියෙනවා. දැන් අපේ ඇහැට හුරු නැති වර්ණ තමයි ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ අපි දකින වර්ණ වගේ නෙමෙයි මේගොල්ලෝ පාවිච්චි කරන වර්ණ. ඒකට මේගොල්ලෝ ගොඩාක් බ්‍රයිට් කලර්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට ඇත්තටම අපේ ඔළුව මඤ්ඤං වෙන જાතියේ කලර්ස් තමයි මෙයාලා පාවිච්චි කරන්නේ. මෙතන තියෙනවා මුරුගන් දෙවියන්ගේ පළවෙනි බිරිඳ සහ දෙවෙනි බිරිඳ ගැන විස්තරයක්. Second wife. Muruganோட first wife Valli, second wife Devani. Devani. Oh, two wife, huh? Two wife. Anna only one wife. ඔයාලා හැමෝටම නිදහසේ බලා ගන්න මම හැමදේම විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔයාලට හැමෝටම නිදහසේ බලා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා ඔන්න. ඉතින් ගිහිල්ලා නරඹුවා වගේ විශේෂයෙන් මගේ channel එකේ මේ වෙනකොට 150කට වැඩි පිරිසක් බලන්නේ මැලේසියාවේ ඉන්න අය ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ 10ක් 20ක් වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ බලන්නේ. මොකද හේතුව මේක සජෙස්ට් වෙන්නේ වැඩිපුරම මැලේසියාවේ අයට. ඒකට හේතු කීපයක් තියෙනවා. දැන් ඒ සම්බන්ධව මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. හැමෝම මෙන්න මේ දර්ශන ටික බලා ගන්න. ඔන්න දැන් අපි පහළට බැහැගෙන ගියපු පල්ලමේ නැවත ඉහළට නැගගෙන එනවා. ගමනාන්තය සනිටුහන් කරන්න තව සුළු මොහොතයි. ඉතින් මෙන්න මේ ඉදිරියේ කෙලින්ම මෙතන තියෙනවා ලස්සන පුංචි දියැලක් වගේ එකක් හදලා නිර්මාණය කරන ලද පුංචි දියැලක් වගේ එකක්. ඉතින් ඒකේ වීඩියෝ එක මම හිතන්නේ මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා. ඔන්න අපි ආවා එළියේ තියෙන පොඩි පුංචි සත්ත්ව උද්‍යානයකට. එතකොට මෙතන ඉන්නවා තාරාවෝ, කුකුලෝ, ඒ වගේම මොනරු වගේ හැම සතෙක්ම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඒ කුකුල්ලුන්ගේ වෙනස්කමක් එහෙම තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන් හැමෝටම.
පොඩ්ඩක් බලන්න ඔයාලට මෙන්න මෙතන උඩ ඉන්නවා සුදු මොනරෙක්. හරිම ලස්සන සුදු මොනරෙක් ඉන්නවා. මොනරෙක් හෝ සෙබඩක් එයා. ඔන්න එහා පැත්තට ගියා දකින්න ඇති. ඉතින් දැන් මම හිතන්නේ අපි එළියට එන මොහොත තමයි මේ වෙලාවේ මේ ඔයාලා දකින්නේ. ඉතින් නැවතත් යන දවසක් දිනයක් වෙලාවක් කියන්න දන්නේ නැහැ. ඉතින් අපි එහෙනම් සියලුම දේවල් බලලා රස විඳලා කෑම ಜಾති කාලා හැමදේම කරලා වුණ අපි එළියට ආවා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති කවුද මේ මුරුගන් කියන්නේ කියලා. එතකොට මේ මුරුගන් කියලා කියන්නේත් ලංකාවේ කතරගම දෙවියන්ටම තමයි. ඉතින් මෙහි භාවිතා කරන නමයි ලංකාවේ භාවිතා කරන නමයි දෙකක් වුණාට මේ එකම කෙනා තමයි මේ තැනම ඉන්නේ. ඉතින් ලංකාවේ වගේම දන්සැල් තියෙනවා. දන්සැල් වල පෝලිං තියෙනවා ඕන තරම්. මේ පෝලිං වල තමයි කට්ටිය ඉන්නේ. විවිධාකාර කෑම ಜಾති බීම ಜಾති මේ පෝලිං වල දෙනවා. විශේෂයෙන් බත් දෙනවා. තමන් කැමති වෙනත් දේවල් තියෙනවා නම් ඒ දේවල් දෙනවා. අද විශේෂ දවසක් නිසා එහෙම දෙයක්. ඊළඟට මම මේක පළ කරන්නේ ඉරිදා. ඉතින් ඉරිදා කියන දවසේ තයිපූසම් කියලා කියන්නේ බටු කේව්ස් වල 1 මිලියන් over 1 මිලියන් අපි මේ ඊළඟට දකින පඩිපෙළේ එක පඩියක විනාඩි 10ක් 20ක් ඉන්න සිද්ධ වෙන දවස තමයි මේ ඉරිදා කියලා කියන්නේ. එදාට තයිපූසම් over 1 මිලියන් රැස් වෙනවා. ඊටාම සුන්දර දර්ශන ගොඩාක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ පඩිපෙළවල් පිරීලා ඉතිරිලා යන පුදුමාකාර දවසක් තමයි මේ වීඩියෝ එක පළ කරන ඉරිදා දවස. ඉතින් ඔයාලා හැමෝටම එහෙනම් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බැලුවට. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ යාළුවට බලන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරේ නැතුව නම් ඔයා බලුවේ දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් මේ මැලේසියාවේ විශේෂ ස්ථානවල වීඩියෝස් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාට මොනවා හරි කමෙන්ට් එකක්, ඔයාට මොකක් හරි අදහසක් වගේම මේ අත්දැකීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අමතක නොකර පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට දැනගන්න මොන හරි දෙයක් තිබුණොත් ඒ වීඩියෝ එකෙන් නැවත දවසක ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම සමුගන්නවා සියලු දෙනාටම නැවතත් තෙරුවන් සරණයි. ජය වේවා.